මේ ඒක නෙමෙයි අර විනේ බාරකාරයේ ඉන්නේ. ඒ යකා මගේ හැමදාම අල්ලනවා. අල්ලනවා දැනගත්තා වෙලා අපේ පැත්තට යනකොට වැඩි හරි කියලා. ඒ මගුලන් නෙමෙයි බල්ලෝ. ඌ මගේ කොණ්ඩේරිය උල ඇල්ලන්නේ. මේ බලපන්. වාඩර් එක ඉස්කෝලේ යන තෝඩිය තාත්තා කෙනෙක් වගේ. මේ අද නම් බං ඊම ගේට් එකෙන් බෑ බං හරිද? ඌ මේ මට විශ්ව බලන්න ඕනේ. යන්කෝ ඉක්මනට. විශ්ව බලන්න ඕන මේ තාප්පෙන් පැල්ල යන්න බං. හරිද? අහුවේද දාවගේ නෑනේ. නෑ ගේට් එකෙන් ගේට් එකෙන් දෙන්නේ. තාත්තලා ඉස්කෝලේ කියලා දන්නා නායි දෙයියා. තාප්පෙන් යන්න. නෑනේ. මාතෝ සීවි කාලේ තමයි එන්නේ කියන්නේ. කාලි සම්පල? ඔව්. කො? හයි. පැටියෝ කොහොමද? නේ අපි බගුත් කියන්නේ කාලේ තමත් අල්ලද තාප්පෙන් පැන්ඩි ඉතින් නෙවෙයි කියපන්කෝ. මිස් පල්ලා සර් මිස් පල්ලා. කිව්වා අපිට තාප්පියක් නෑ. අනේ අපි තියා මිස් පල්ලා. අපි යන්නේ අපි යන්න සර් මේ ගතානවා මං ගතෝපෙන් කන බලපන් කල්පත් තියුණා. ඕක මහ ගන්න ඕනේ නේ. අදල්පා කැලෙන් කැමැත්ත අන්නත් ආවේ. උඩන් නැමියන්කෝ. මේ බලපන් මේ කොකිට බං අල්ලන්නේ වන්නචරකම කොල්ලෙක් වුණා. හරි හරි ඕක මහන්න යන්න. මහන්නවල කොන්නේ කොළු කාර්කම් කරන්න එපා. මොකද යන්නේ? හරි හරි මේ මෙතන මහමු මෙතන මහමු. හරි මේ කවුරුත් නෑනේ. නාපංගුම. නැමියන්කෝ. මේ කලිසම ගලව බංකෝ. ඉතම ගලවන්න බෑ. වන්නචරකම එපා මහ මන් නැමෙන්න මම. නැමියන්කෝ. තාම නැමියන්. මේ කවුරුත් ඉන්නේ නේ බං. අයියේ පාවල්ලෝ නේ නේ ඒක තෝයි කන්න බෑ ගන්න කල්පන. කල්වලා දීපන්. කල්වලා දීපන්. මේ කවුරු හරි එයි බං මට බයයි බං. මේ අර විනී බාරකාරී බං. ගලව බං. හපම මේ කවවල ඉන්න කලින් මම බම්බ ලැජ්ජායි වේව කෑර දෙකොත් ඉවරයි වා හා හිටපන් උඹට දෙන්න හොඳ වැඩක්. මේ කැලලත් ඉරවල වලට මං ඉක්මනට අනේ ඉන්න අඩි මේ මාර වැඩි උනේ කියනවා මේ වැඩ මාර වැඩි උනේ රුත්‍ය බන්දිරාද නෑ බං වාල්නේ. කියමයි කලිසම රන් දිවා කියංගෝ ඒ මොනවා කන්නීල? ආගන්නින් කියන්නේ උදේ බං ඉස්කෝලේ හොරෙන් තාප්පෙන් පැනලා ආවේ හරිද අද්දි කලිසම පැලුණා හරිද කලිසම පැනනලා පස්සේ ඉරුත් කැඩ දුන්න මං කලිසම මාන්න කියලා ඌ කලිසම රන් දිවා කියංගෝ මේ බලපන් ජෝකා පිටින් හැමතැනම දුවනවා නෙන් මේ টয়ලට් එකේ ඉන්නවා টয়ලට් එක අතරත් ගොඩේ බකට් එකකිනුත් උඹ නම් අනේ වන්දේ මොකද කරන්නේ කියමු කලිසම නැහැ බං ඊයන් සෝයනවා. ඊ සෝරි නෝ බං සෝරි නෝ ඒ කලිසමත් නැහැ බං අඩේ කො රවිදාද පන්තියට? ඉන්න උඹ කොහෙද අර ඉස්කෝලේ වටේ අර කෙල්ලන්ගේ ටොයිලට් අස්සේ එළුවෙන් දුවලා තියෙන්නේ කියපන්කෝ. මන් දිව්වේ නෑ සර් අර කෙල්ල බයලාන් අර හේ. මන් දිව්වේ නෑ සර් මන් දිව්වේ නැත්තේ කොහෙද කියපන් කෝ මේ කලිසම? කලිසම හා? මේ වැඩි හරියන්නේ නැහැ බං අල්ලලා දාලා නිකන් ඉන්නේ. බලපන් අපි කොච්චර වල් පස්සෙන් ගියාද කියලා තාම කැමතුන්නේ නෑනේ බං වැඩක් නෑ බං සල්ලි ඉබ්බනම් කින්න මෙහෙම බං. ඒක බං වැඩේ කියන්නේ මාව උඹලා දෙන තාම මොතරද බං? බං ගන්නෙත් උඹලා දෙන තාමාර කෙල්ල දෙන ගැන කල්පනා කරනවානේ වැඩ දෙන්නේ නෑ බං මම මේ වරේ යන්න ඔය පොඩි එකකින් කීයක් හරි කඩා ගන්න මේ වරේ යන්න මේ බයිට් වල නැත්නම් කියනවා. නම්කි කොහෙද යන්නේ? අස්සේ නෑ කුස්සියට දමා කවලා කොච්චර කරත් පද්දන් ගත්තා ගියා ඒ පොඩි එකා මේවර මල්වල් අයියා මට කතා කරේ. අනේ
මොකද වෙන්නේ? පොඩි අල්ලගෙන මොකද කරන්නේ? කොණ්ඩේ ලස්සනයි නේද? මොකද උනේ? කොණ්ඩේ. මොකද උනේ? මම මොකද කරන්නේ? කොණ්ඩේ මේ උද කොණ්ඩේ පොඩි ගියා මොකද කරන්නේ? සර් බලා පිටිපස්සට පොඩි ගාවරේ. මොකද මුන් කියන්නේ කියලා කියපන්. සර් මේ අයියලා මට 20ක් දුන්නා සර් මෙහෙට බීඩිය අරන් එන්න කියලා. නෑ සර් ඔප්පු නෑ මල්ලි වීඩියෝ මේ නියම කියලා අපිට රිවිව් ගන්නනේ ටීනා මිස්ට දීපන් අතරම දීපන් මම දෙන්න කිව්වයි කියලා. වෙන කාටවත් දෙන්න බෑ ටීනා මිස්ටම කියලා දීපන් මේ ලියුම. මම දෙන්න කිව්වයි කියලා දීපන් ඈ. හරි හරි සර් මම දෙන්නම් සර්. හරි සර් මම දෙන්නම්. හරියට වැඩේ කරපන්. බලා නික. බලා නේ ඉස්කෝලේ නීති සිස්ටර් උඹලා පොඩි උන්ට ගිහින් කියලා බලා මොකද මේ කරන්න කියපල්ලෝ ඈ. නෑ හරිය පිටපස්ස. එදා මමගේ කොණ්ඩේ කැපුවානේ. දෙන්නම් මම අද මුට හොඳ වැඩ. මම දෙනා මේ ගිහලා ලතා මිස්ට. ලතා මිස් මේ ලියුම සාන්තසා දෙන්නකෝ ලතා මිස්ට. මට ඔව් මිස්ටර්. හරි පුතා ඔයා යන්න. මිස් ඊයේ ඇඳන් ආපු ඇඳුම මිස්ට ගොඩක් ලස්සනයි. මම තාම කසාද බැඳලත් නෑ යකෝ. මෝ මොකටද මට මේ ලියුනේ? මම මිස්ට කැමති. මිස් මට කැමති නම් මේ නම්බරයට කෝල් එකක් දෙන්න. මීට සාන්දසි. ඒ අම්මට යකෝ. මේ වයස හැටියටද මූ මේ? මුල වැඩක් කරන්නම්කෝ. සාන්ත අද උඹ ඉවරයි ඉඳපන් මං එනකන් උඹට හොඳ වැඩක් කරන්න. ලතා ආයතන කැලපෙට තරමට වැඩ කරපන් නාසි. අනේ ඉන්න. එහෙනම් සර් අපි ගියා. රවිදුවා අම්මා ඉතස්ස මේ එදා සාන්තකාරයෙන් උඹට ගැහුවා නේද? ඌට සෝට් එක දුන්නා බං. මොකද්ද උඹ කරේ? මොකද්ද කරේ කියන්නේ ඌ මොටර් සයිකලයට බං කෙලින්ම වතුර පිරෙවවා බං. මොටර් සයිකලේ ටැංකියට වතුර පිරෙවවා. ආයෙ බං කොන්ක්‍රීට් අනන් හිටියනේ බං අපේ ආට් එකේ. ඊට පස්සේ කරපෑඩ කොන්ක්‍රීට් එකක් අරන් ගිහලා ඌගේ බයිසිකලේ සයිලන්සර් යවුවා බං. හරිද? ඌ ගෙදර ගියේ බං තල්ලු කරන් ආයෙ බයිසිකලේ දන්නා නෑ ඉතින් මට දැක් කරපුවා මං එහෙමද? ඔබද කරේ? මම දැන්නේ දැනගත්තේ අනිත් එක නම් දිව්වා. ඔබද කරේ එතකොට? යා මම පයින් ගියේ අත්තර දුරක්. අර මිස් මිස්ටර් දැන් පන්තියේ ඉන්නේ. මන් දන්නේ නෑනේ මේ මූ මේ වැරද්දක් කරලා නේ ඒකයි මේ පොඩි ප්‍රශ්නයක් ඒකයි. හරි කමක් නෑ මේ පන්තිය කරන් යන්න. අවුලක් නෑ මම මූ පස්සේ අල්ලගන්නම්කෝ. පස්සේ එල්ලද හරි බා. අන්තමයි මේ පන්තිය සාමාන්‍ය දෙන හොතර විදිහට කියලා. මගෙන් අහන්න ඕනේ. උඩ කොහෙ තාවාදනේ ඉඳ ගනින්. හරි පරිදි පුතා කියන්න බලන්න දෙවලකට සාපේක්ෂව රුපියලේ වගේ වැඩි කරගන්නේ කොහොමද කියලා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේක ඔසර් එකක්. මේක රුපියල් 20යි. මේක රුපියලයි. මේක රුපියලයි. රුපියල හිල් කරාම ඔසර් එක වගේනේ. එතකොට ඒක රුපියල් 20යි. ඒක මේ පිස්සා වාඩි කරන්න හරි පියුමාල් පුතා කියන්න බලන්න දැන් ශ්‍රී ලංකාව ණයබරින් නිදහස් කරගන්න නම් මොනවද කරන්න පුළුවන් කියලා. ටීචර් අපිට පුළුවන් නේ ටීචර් ලංකාව වටේට උදැල්ලෙන් කපලා අපි ලංකාවේ නෙමෙයි කියලා කියනවා.
ටීචර් චූටි දෙයක් කියන්න. හරිද? ටීචර් දැන් අපි වැඩිපුරම ණය අරන් තියෙන්නේ චීනි. චීනෙන් තමයි අපි වැඩිපුරම ණය අරන් තියෙන්නේ. හරිද ටීචර්? දැන් චීන ඔක්කොම ගත්තොත් එක වගේනේ. අපිට ටීචර් හොයාගන්න බෑ. අපිට පුළුවන් ටීචර් චීන ඔක්කොම එක වගේ අපිට ණය ගත්ත එක්ක නම මතක නැහැ කියන්නේ. එතකොට පුළුවන් අපිට ණය ගන්න නැතුව ඉන්න. ඉස්සෝ ආඩිය. ඔයාලගේ සාමාන්‍ය දැනීම නම් බිඳුවයි. කමන්නේ අපි අද මේ පාඩම කරමු. මේ ඔක්කොම ටික ලියාගන්න. දෙන්න. අහකට බලන්න. තෝ අකුරු යන දන්නවද ඔබ? අකුරු යන දන්නවද? ගියපන් අකුරු යන දන්නේ එකක් ඉන්නවා මූ කිස්සා ගියපන්. අන්න බෙල්ලෙක් ගැහුවා. මේ යන්නේ නෑ ඔක්කොම අද ලියලා ඉවර කරලා තමයි ළමයි ගෙදර යන්නේ. ගියපන් නෝද? මේ ලියාගන්න. කියනවා මම දැන් ඉලෙක්ට්‍රෝනික වල තියෙන කතා ගන්න ඉන්නේ මට කතා කරන්න ඕන. මම මිස්ටර් ආදිරේ කියලා. මට විශ්වාස කරන්න ඕන. මම මේ පහුවෙන් බලපන් වෙලා ගියද කියලා මම නම් කියන්නේ මිස් නැහැ කියලා ගියා බං. දැන් ඊ බං පොඩ්ඩක් ඉවසපන් ඉතින්. එනවා බං. අර බලන්න. මොකක්ද මට ඕන බං. මිස්සේ කතා කරන්න ඕන මට. කතා කරන්න. ලස්සන නේවා. උඹ ළඟ මම මිස්ටර් ආදිරේ කියලා බං. මේ මාත් එක්ක කතා කරන්නේ. ආව. ඔබ දෙන්න මොකද මෙතන කරන්නේ? රක්ෂා දුවන්නේ ඵලයව ගෙවල් වල කොල්ලෙන්න. හරි. සුත් ඉන්නවා. මේ මෙතන මොකද කරන්නේ? ගෙදරට යන්නද? මම ඕන්න ගෙදරට ඩ්‍රොප් එකක් දෙන්නම්. සර්ගේ වැඩක් බලාගෙන යන්න. කොල්ලනේ මේවරෙල්ල සේරමද දැම්බලා විභාගෙ ලියන්න නේ ඉන්නේ දැන් දැම්බලා එක්සම් එක ගත්තානේ කොල්ල මෙච්චර කල් කරපුවා හොඳට මේ තියේ දැන්වත් හොඳට හිතට අරගෙන ඔයාලා හොඳට විභාගෙ පාස් වෙලා හොඳ ළඟට යන්න ඕනේ හරිද මම මෙච්චර කල් උඹලට ගැහුවේ බැන්නේ මේ ආදරයට උඹලව හදාගන්න හරිද දැන්වත් මොඩියන් අතහැරහල්ලා ඔය එක එක කෙල්ල පස්සේ යන්න එපා බං බොරුවට ජීවිතේ හදාගනින් හොඳ තැනකට යන්න හරිද එහෙනම් හැමෝටම බුදු සරණයි. ගන්න අපේ හොඳට මතක් කරගෙන හෙට ගිහිල්ලා විභාගෙ ලියපල්ලා හොඳට ඈ. සර්. සර්ට අපෙන් පොඩි තෑග්ගක් ගෙනවා. සර්. අනේ එහෙමද? ඔබේ තෑග්ග. සර් අපිට මෙතන කල් ඉගෙනුවානේ සර්. thank you. සර් අපි ගිහින් එන්නම් සර්. ගන්න එනවා ඈ. සර් එක්ක අපි තරහ නැහැ හරිද? හරි. ඊට පස්සේ ඔක දිගින් ඉන්නද? හරි. හොඳට විභාගෙ ලියපල්ලා එහෙනම් ඈ. තෑග්ගකුත් ගෙනල්ලා. මේ කරපු දුවන් හර්තුවා ගියාට ඉස්කෝලෙත් නෑ මේ ඉගෙන මේ උඹ ඉතින් දෙපා බං උත්තර ඔබලට කියලා දුන්න පෙට්ටිය ගෝලන් සර්ට දුන්නාද? මේ හට්ටු වගේ දුන්නේ පත්තු කරලා ඈ? පට්ටු වට්ටු වගේ දුන්නේ පත්තුලා එක උරහිස ළඟ පිලිවිස කුමරිය හිස සිවිමු උපදින හිට ක්‍රම
මව් කුස ආදරය